Hello guys, කොහොමද? අද ඉතින් දැන් ඔයාලට සුපිරි vlog එකක් දෙන්න හදන්නේ. අපි ඉතින් බලමු අද vlog එක මොකක් වේද කියලා. පාන්දර 2:48යි. බලමු තෝකේ. ඉතින් guys මම දැන් ආවේ ගමන් සගයා ගාවට. ගමන් සගයා ඉන්නවා. අපි දැන් ඉසුරු වෙනවනේ. ඉසුරු ආවට පස්සේ ආයෙ නම් පොඩ්ඩක් ටික් ගාලා සෙට් වෙමු. එහෙනම් ජය. guys පේනවනේ එනවා කියන්නේ එක වෙලාවකට. හැබැයි එනවා තුමට හැබැයි ආවේ 3:00 මාට. hi good morning. එහෙනම් අපි යන්නේ. ඉතින් guys ඔන්න දැන් අනිත් එවුන් දෙන්නත් ආවා. අපි එහෙනම් දිගටම එයා පොඩි වැස්සකුත් යනවා. අන්න එකයි සීන් එක. ඉතින් guys අපි කොතෙන්ට ගියත් හැමදාම එක්කෝ පූගොඩ පැත්තෙන් ගියොත් එතන පහන ගාවට එක්කෝ අවිස්සාවල පැත්තෙන් ගියොත් රංගල පහන ගාවට අනිවාර්යයෙන්ම පඳුරක් දාලා ඕවැය ගමනක් යන්නේ. එතකොට ඉතින් කවදාවත් ඒ යන ගමන වරදින්නෙත් නෑ දෙයිනේ කියලා. කිසි කරදරයක් නැතුව ගෙදරිටත් එන්න පුළුවන්. අන්න ඒකයි ඒකේ තියෙන හාස්කම. ගයිස් ඉතින් මොන අපි දැන් නාවල පිටියටත් ආවා. දැන් ඉතින් රිවර්ස් 10 එකට යන්න තමයි දැන් ඉතින් තියෙන්නේ. නාවල පිටිය ටවුන් එක. අද දවස නම් පුතේ වහිනවා පට්ට යන්න වහිනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් වැස්සේ හරි යන්න එපා. අර සකුණගේ දාගත්ත ප්ලේස් එක රිවර්ස්ට ඒකෙන් ඇති අපි යනවා. හරිද? අපි මැද හරි දිහා සෙට් වෙනා. ගයිස් වෙන්න මුගේ තමා තියෙන්නේ ඔය ගොන් තීරණය අද. වැස්ස රිවර්ස් 10 යන්න කිව්වා. වැස්සේ රිවර්ස් 10 යන්න කිව්වා. අච්චර මම මේ දැම්ම සීගිරි. දැන් ඉතින් කවන්නේ ආසා සම්පූර්ණ ගන්න අද අපි යා. තව ටිකක් කියුන්ට ඉස්සරහට ගියා. අපි ආයේ මැද හරිය දිනා සෙට් එක ජය වේවා. මේ කවුන්ටර් පොඩ්ඩක් වැස්සා ඉතින්. ඇයි බර රෑවැස්සි. ඉතින් guys අපි එතෙන්ට වෙලා පැය දෙකක් වගේ ඉඳලා පොඩ්ඩක් මද වැස්සේ ආයෙත් ඉතින් රිවර්ස් 10 යන ආස නිසා ආයෙත් පටපට ගාලා යන්න ගත්තා. නැත්තම් ගේම ටයිම් උත් මදි වෙනවනේ. පාන්දර 3ට විතරනේ ආවේ ඒක නිසා. අයියෙන් ඉතින් නිවෙන් කට්ටියම දැන් ගියේ නුවර පැත්තට. ඊට පස්සේ guys නුවර හරියට යද්දි ගැටවි පන්සල හම්බෙන්නේ. අන්නේ ගැටවි පන්සල ගාවින් අපි තවත් ඉස්සරහට හිමින් නැදුණා. ඉතින් ඉස්සරහට තවත් රසවත් වීඩියෝ ටිකක් තියෙනවා. යම් බලන්න ඉතින්. කියවනකට වඩා ගිහිල්ලා බලන්න කියන ආස ඉතින් යම් බලමු. යනවා මහනුවර පැත්තට. යනවා පිටිපස්සේ. අරේ ඈ
පන්සලේ ටවුන් එකක් පව් කරලා කිලෝමීටර් 5ක් වගේ ආවට පස්සේ දැන් අපිට සෙට් වුණා රිවර්ස්ටන් පාර. දැන් අපි රිවර්ස්ටන් පාරේ තමයි දැන් මේ දාගෙන යන්නේ. පොඩි රැස්සකුත් තියා මේ පාරේ. යන්නේ. උත්සාහකට පරක් වුණා ටයිම් කරපු ප්ලෑන් ටයිම් එකට එන්න කරුණා එන්න ටයිම් ප්ලෑන් කරේ 10 වගේ වෙදි රිවර්ස්ටන් වලදී දෙන්න බැරි වුණා වැස්සයි. ඒ වෙන්න වැටෙනවා පස්සේ යා වරේ යන්නේ එනකම ආයෙ යනවා දැන් එනකම ඉස්ස සෙට් එක එනකම කොහොමද යන්නේ ඉතනලා මම දැනනවා හරි හරි මේ අයිබෝවන් ගයිස් ඉතින් දැන් උන්ට රිවර්ස්ටන් එකට තාමත් කිට්ටුයි මේ රිවර්ස්ටන් කරා අද ඉතින් සූර්යයා නැහැ අලුත් පියතුරෙක් ඉන්න ගයිස්
තමයි අපි දැන් මේ යන්නේ ගඟ කැලයක් මැදි රිවර්ස්ට. වඩවාර wow. Guys, ඇත්තටම පට්ට මුලකක් තියෙනවා guys සුපිරියට.
ගයිස් ඇත්තටම මම වීඩියෝ වල දැකලා තියෙනවා අර රිවර්ස් ටර්න් මායාකාරී ප්ලේස් එකක් කියලා. ඇත්තටම මරු වීදුරෙන් වැහිච්ච රිවර්ස් ටර්න් වීඩියෝ වල විතරයි දැක්කේ මායාකාරී ප්ලේස් එකක් කියලා තියෙනවා. ඒත් අද ඇත්ත එකටම දැක්කේ ඒක පට්ට ලස්සනයි. ඒ view එක wow. guys ඇත්තටම රිවර්ස් ටර්න් පිස්සුවා. සූර්යයා උඹවත් මතක් වෙනවා ටිකක් කෑ කරන් දෙයක් නෑ. උඹ ආවෙත් නෑනේ වගේ ඉතින් සනීප නැතිඳා. ඊදුවේ වැහිච්ච රිවර්ස් ටර්න් අපේලා තොරම්බර් කාර්යය. ගයිස් තොරම්බර් කාර්යය පිළිගත්තේ. අර පෙන්නන. කැරියාත් සමරු ආතෙල්ලයක් දෙන්නේ. දැන් පට්ට වීදුවක් තියෙනවා. ඒ view එක wow. Welcome to Riverstone.
රිවර්ස් කරන එකේ guys යන්න බෑ කොහෙද ආව ඉන්න වෙන්න කන්ට දෙනවා ඉන්නේ. මල්ලයට ගත්තද? ඒකට ගත්තද? Guys, last reverse Jetawa. So, एक यार ताने करो फिस्वा. ඒකට වීඩියෝ වලින් දැක්කට පස්සේ ඇත්තටම ඇස් එක දාගෙන පුළුවන් ලේස් එක කරා මාර හදන අද පොඩ්ඩක් සෙනගත් වැඩි සහිතයක් තියෙනවා ඕ guys ගාගෙන යන උන්නක තේතේ ගාගෙන යන තරම් උන්නද ඕහෝ Oh guys, aduh visuak ke kerangnya. Abbo, ada dah ada itu bah. Gahage ni jalan taraf hula ke tiga nama. Entar maru. Guys, ඒක නම් මාරම වයිබ් එකක් ඇත්තටම මට නම් හිතා ගන්න බෑ ඇත්තටම ලංකාවේ මේ වගේ තැන් තියනවාද කියලා ඇත්තටම ඒ තරම් මාරම සුපිරි ලංකාවේ මෙච්චර තැන් තියෙයිද අරවාට ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේනවා ඊදුම යෝ යෝ මේගොල්ලෝ මේකක් දාන්නේ නෑ ගයිස් ඇත්තටම මායාකාරී ප්ලේස් එකක් ඇත්තටම තනි කරම මීදුමෙන් විතරක් වටවිච්ච
ඇත්තටම ඒකේ අර තියෙන වයිබ් එක මට නම් හිතා ගන්න බෑ. වව් ඇත්තටම වව් මේ වීදුම අතේ තියෙන්නේ. අඩෝ වීදුම අතේ වගේ. තනිකරම් පිස්සුවක් කොයි ඒක නා පිස්සුවක් කියන්නේ මේ වව් ලංකාවේ මෙච්චර නැතිනේ ලෝක අහගෙන යන තරම් වුණා ඇදයි guys පට්ටම උනලා Veneta bike, Veneta. Wow. මේ වීදුම් බලයේදී පරිසරයට ආදර කරන මිනිහට හැමතැනම ලස්සනයි කියන්නේ ඇත්තේ. මාර වයිබ් එකක් එනවා. ආසාවේ දැන් guys ඇත්තටම තනිකරම පිස්සුවා අයියෝ ඒකේ තියෙන ලස්සන නම් මම හිතා ගන්න නීදුම ඒ වෙන උලක තනිකර අතර වැදිලා මායාකාරී ප්ලේස් එකක් මේක නේද යන්න පුළුවන් බා ගිහින් බලමුකෝ guys ඇත්තටම රිවර්ස් ටර්න් ආවා අර සිරිපාදේ හීනයක් තිබ්බා වගේ මට රිවර්ස් ටර්න් එකක් තීනයක් තිබ්බා ඇත්තටම ඉතින් ඒ හීනේ මූවෙක් ඇවිල්ලා මේ පාර සම්පූර්ණ කරා මට ආසා තිබ්බේ ගොඩක් වීඩියෝ වල මම දකිනවා වීදුමෙන් වටවිච්ච මායාකාරී කුත් පරිසරයක් තියෙනවා කියලා රිවර්ස් ටර්න් වල ඉතින් ඒක ඉතින් හිත උරුවාරම කියන සපුරාත හරහා මට වීඩියෝ එඩිට් කරන්න බෑ උරුවාරම කියන්න බෑ ඉතින් නැත්තම් මට මේක එඩිට් කර කර ඉන්නවා අපේ වීඩියෝ වලින් දැක්ක රිවර්ස් ටර්න් ප්ලේස් එක අද සැබෑයෙන් දකිනවා වෙන්න බාන්න ඇත්තටම අර උඩට එන අමුතුම ආසාවක් හැංගෙන්න වචන වලට නිර්මාණය කරන්න බෑ මාරම ලස්සනයි මේ පාර ගිය පාර සිරිපාද නඩේ කුරා හිටියේ අර බුද්ධිමරයා මේ පාර රිවර්ස් ටර්න් නඩේ කුරා තකුන් කුඩා උට සීතලයිලු හැබැයි ඉතින් මට නම් සීතල නෑ මම එන ආසාවේ යන්නේ වරෙන් ඉතින් තියලා යන්න පුළුවන් නම් පුළුවන් තියලා යන්න පුළුවන් 50යිද කොහෙද මෙතන ගා කඩේකින් මන් තියන්නේ බෑග් තියලා යන්න පුළුවන් guys මායාකාරී ප්ලේස් එකට ඔන්නවා ටිකට් ගන්න යනවා දැන් රිවර්ස් ටර්න් ආසාවෙන් හිටපු ප්ලේස් එක සුළු ඉන්නවා පිටිපස්සේ ඉන්නවා අපේ අලුත් සමාජිකයා ඒ පොල්ඩිරෝ දිනවා ඌ එළිය වැඩි කළා නේ මං එළිය අඩු අත්තපයිනේ
පුළුවන් 18. එක තියාගන්න නැත්නම් අපි හතරද? කවද ඉස්සුරු? මේට. guys reverse turn එකට එන සබ්බෑ මිනිහා ආසාවෙන් ආස කරපු ඒ තැනට අන්තිමට අර සිරිපාදේ වගේම සීතලක් මේ හරියට තියෙනවා. ඊට වඩා සීතලක් මේ පැත්තේ තියෙනවා. අපේ වාසනාවට පල්ලෑ වැස්සට දැන් වැස්සේ නෑ. ඉතින් ඒකින්ද ගොඩක් සතුටුයි. කන් දෙක නා අගුළු යන්නේ මගේ දුනා. නෑ ඔයා ගුරුයා ඇඩ් කරයි. ඇඩ් කරලා ෆොටෝ ටික දාන්න. දැන් යකෝ කීයද 3යි වෙලාව අම්මා 3යිනේ. කොටේ කරන්නත් අපිට කෑගල්ලට යනකම් යන්න වෙන්නේ බඩගිනි. මේ ඩාන්සර්ලා දැන් තියෙන ඉතලා පොඩි දෙයයි. දැන් මොකද්ද? දැන් යන්න තිරේ. ඔව්. 3යි කියන්නේ 4යි 5යි 6යි. බයික් එක. මොටෝ එක. ඉතින් ගෙදර ගිහින් ගුණවන්න තමයි තියෙන්නේ. මල්ලි ආතල්ලන් දෙන්න හදන්න එපා. ඊතල වැඩි ගෝල්නෝ. මගෙත් දෙයක් ගන්න. තප්පර 20ක් ගන්න. මේක වීඩියෝ වෙනවා. ආහා කොහොමද? ගයිස් ලස්සන බ්ලොග් එකක් ඕගොල්ලන්ට ලබන සතියේ වෙන්නේ නැහැ. ලබන මාසෙක දන්නෙත් නැහැ ඉතින්. කවදා හරි බලා ගන්න පුළුවන් වෙයි. ඇයි කියන්නේ එච්චර කල් කියන්නේ බෑ. දැන් දාන්න ටයිම් එකක් නැහැ නේ. දෝවිනල වන්න යන්නත් දෝවිනල නෑ මං සිංගල් ටික ඔක්කොම දෝවිනල මං සිංගල් ඇහුන්නේ ඈ බලමුකෝ අයියේ ඈ ඔබ දාන්න යන්නේ එකේ ඇතුළට ඇවිල්ලා මේ ටිකේ මං දැක්කේ නෑ කොහෙවත් වීඩියෝ එක කට්ටිය දාලා තියෙනවා. ඉතින් මන් දෙනවා සුපිරි බ්ලොග් එකක්. මාරම ගතිවා ෂොප් එකේ කට්ටිය කිව්වද මේ වැස්ස කියලා. ඉතින් ආතල් බ්‍රෝ යෝ හද ඒක වෙනම වයිබ් එකක් guys. අර වීඩියෝ වල දැක්කට වඩා ඇත්තටම මාරම ලස්සනයි. හරිද? බෑග්ග්‍රවුන්ඩ් එකේ නීතුමයි ඒකේ තියෙන තුම ඒක හිතා ගන්න බෑ ඇත්තටම. දැන් මේ පාරත් ඉතින් කවුරු කියන්න එපා කතා කරනවා වැඩි කියලා. ඉතින් අර කලින් වීඩියෝ එකකට කතා කරනවා වැඩි කියලා තිබ්බා. කලින් වීඩියෝ එකකට දාල්පන නේද එහෙම කතා කරන වැඩි කියලා. කතා කරන්න එපා කතා කරන්න ඕන තැන. ඉතින්
රිවර්ස් ටර්න් එකේ සුපිරි ලොග් එකක් මම හිතනවා මම දෙනවා කියලා. දැන් මොකද පල්ලෙහා ඉඳන් උඩට මම ලස්සනට දෙනවා ලොග් එක. ඉතින් කියන්න ගිය එකත් අමුතු වුණානේ. පල්ලෙහා ඉඳන් උඩහට කවුරුත් මම මේ වෙනකන් දැක්කේ නැහැ වීඩියෝ දාලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක දාන්නේ රිවර්ස් ටර්න් එන සෙට් එකටම හොඳට බලන්න. හරිය පොට්ට. අනිවාර්යෙන් මේක ඉතින් ඕගොල්ලන්ට මේක බලන්න ඕනි බ්ලොග් එකක්. හරිද? පල්ලෙහා ඉඳන් උඩට ආයෙත් කියන්නේ කවුරුත් මේ වෙනකන් බ්ලොග් එකක් දාලා නැහැ. ඉතින් මම දැක්කම්මා. අඩෝ ඇත්තට මේක වෙනම ආතල්ලයක්. අර පිටිපස්සට එන වීදුම මායා පරිසරයට ආදරය කරන නිසා පරිසරය විසින්ම ආරක්ෂා කරනවා වගේම පරිසරයේ තියෙන ස්වභාවය මේ හුල ගහනවද? ඉතින් ඇත්තටම මාරම සතුටක් තියෙන්නේ මේ ගස් මං හිතන්නේ මේ ගස් හැදෙන්නේ මේ වගේ සීත පරිසරය වලට. සීත ප්‍රදේශ වලට මේ වගේ ගස් හැදෙනවා. ඒකත් එක්කම පල්ලෙහාට තියෙන වීදුම වෙනම එකක්. තව ටිකකින් මට හිතෙන්නේ මාව මිදුම වැහෙයිද දන්නේ නැහැ. ඒ තරම් මිදුම තියෙනවා. අරුන් ටික තාම පිටිපස්සේ උට්ටක් කිම වෙනකම්. බලන්න හවස් වෙන්න පරිසරය අඳුරු වෙනවා රෑ වෙනවා තමයි ඉතින් කොහොමද හවස් වෙන්න පරිසරය අඳුරු විලා ඇත්තටම එලි කරමු අපි වෙන අතරෑ මෙහෙ ඉඳලා යට උදේ එතකොට එලි වෙනවා හරිද එලි කරමු ගස් ටික කපමු අපි කාටද කියන්නේ ඒ ... කියලා එක්කෙනෙක් ඉන්නවා ප්‍රෙසිඩන්ට් කෙනෙක් අපි උට ගියමු මේ කපන්න කියලා කපලා පරිසරය එලි කරන්න කියලා පාර ටිකක් ලොකු කරලා හදන්න කියමු. එතකොට හරි. ගයිස් බලන්න මීදුම යනවා පේන ඇති ඕගොල්ලන්ට අනිවාර්යෙන් අර මූ එක්ක වැරදි තියාලා නවත්ත ගන්න. බලන්න අනිවාර්යෙන්ම මේ vlog එක නම් කට්ටි බලන්න ඕනි vlog එකක්. ආයෙත් මං කියන්නේ පල්ලෙහා ඉඳන් උඩට යනකම් කවුරුත් මේකන් ඒ වගේ vlog එකක් දුන්නේ නැහැ. මං ඒක දෙන්න හිතුවේ අන්න ඒක නිසා. ඒ දණි කරවලු. කියවා. vlog එකක් දුන්නේ නැහැ කියලා vlog එකක් දාලා නැහැ. හැබැයි මං දැම්මා. අද දාන අද නෙමෙයි ලබන මාසේ වගේ වෙදින එක අප්ලෝඩ් කරනවා. හරිද? හරි. guys බලන්න කුලක අල්ලන්න බෑ ඉතින් මුට්ටේ ඒව දෙන්නේ නැහැ. පරිසරයට ආදරය කරන එකෙක් වුණේ මේ පරිසරය විඳින්න මුට්ටේ විඳින්න බෑ. මුට්ටේ විඳින්න බෑ. හරිද? අපි යන් guys කොහොම දිගටම අද අනිවාර්යෙන් මං හිතනවා මේ වීඩියෝ එක දැන් තව කොයිවක් ගියා වීඩියෝ එකක් දාන්න වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකම පැයක් විතර යයි. මට ඒක හිතෙනවා. ගහක් පිරিলা හිටුවා. හරිද? පැයක් විතර යයි. පරිසරයට ආදරය කරන ගස් ටිකේටෝ මේ පේනවලු උස්ස තඩියේ. අර guys බලන්න වෙන්න. Look at this guys, look at this. Wow. ඇත්තම පිරිපරි ඉතිරි වගේ. ලස්සනයි. අද වැස්සේ තෙමීගෙන පට්ට කාගෙන තෙමීගෙන බැනුම් ආගෙන එක්කනේ බෑ කිය හෙන සීන් ටිකක් විහිගෙන අපි කොහොම හරි ඒ හිතේ තිබ්බ ආසාව සම්පූර්ණ කරන්න රිවර්ස් ටර්න් වලට ආවා.
දැන් ඊළඟ ලොග් එකක් තව තියෙන ආස තැනක්. රුවන්වැලි සෑය අටමස්ථානේ. ඒ ලොග් එකත් ඕගොල්ලන්ට දෙසැම්බර් වගේ වෙද්දී බස් එක යා. දෙසැම්බර් වගේ වෙද්දී දෙන්න තමයි ආසාව. බයික් එකේ ගියොත් එහෙම හොඳට තියෙයි. අනුරාධපුරේ බයික් එකේ යන්න ගියොත් එහෙම. අපි හතර දෙනා ඉන්නේ. දවස් දෙකද? දවස් දෙක. ඔයයි ඊට ඉස්සෙල්ලද? ඔය හරි මේක ඇල්ලුවා. රිසෝට් එකක් මට නම් ලයින් කරන්න පුළුවන් මේ නම්බර් එකක් හොයාගෙන. රාදුරි ඉන්න දෙයක් නැතේ. ඉන්න දැන් තියනවානේ. ඒකනේ ඔය මොකද කියන්නේ? අයියෝ. අයි දෙනි පාර මාට දෙන්න. ඉන්න පාරක් ඉඳ වැස්සට අයින් කියලා. हमारी उदाहरण है ඊතලයි අන්දේ ගණන් ගයිස් සිරිපාද ගියා වගේ තමයි අකුළු වැල්ල රේන්නේ ආයි බයික් වල එන්න දෙනවා गाट है මේ හයියේ යන්නේ කවුද අර හයියෙන් තමයි යන්නේ ඒක තමයි ලේසි නැත්තම් මේක මට පැය දෙකක් විතර මියා කර කර ඉන්නේ ලොග් ගියා හදන්න ගියා මේ කවුද සකුන් මේ තව මේ ළඟ එකක් තියෙනවා ෂෝට් කට් එක උඩට යන්න මම මෙතනද මට මීටර නෑනේ බා මෙතන මම දැක්කේ මෙතන ටිකක් පාත ප්ලේස් එක. මෙතනින් උඩට මේ වට යන්න ඕනේ නෑ. විතරයි. ලස්සන මන්නේ. බින්දු කියනවද නෑ කොපිරයිට් අදිනවා. බුදුම් දෙවිච්ච කුකුල වගේ ආවේ. දෙවිච්ච කුකුල වගේ. गाइस මෙන්න අපේ උලඟ ඒක නම් තනි කර පිස්සුවක් කොයි ආශාවේ යෝ වීඩියෝ එක බලලා වීඩියෝ එකට නෑ තව එන්න කට්ටිය කිව්වා ඒ ආපු නැති කට්ටියට ඉතින් කරන්න දෙයක් නෑ මං ඒ අත්දැකීම තනියම රස විඳිනවාද මේ සතුට මං තනියම විඳිනවා අඩෝ යෝ guys මේ තුමෙන් කඳු බායත ඇලලි සිද්ධු කියලා කොපිරයිට් එක channel එක කිරි මෙන්න guys ඔයා ඕක කිව්වම channel කියලා වෙනවානේ
අනුර අයියෝ ඔළුව මෙච්චර කොහොමද උලඟ තියෙන්නේ සෝබාධර්මයේ හැටි බාන්න එක නැත්තම් මෙච්චරනේ අනුර උලඟත් එක්ක good morning සක්කෝ මම පුරා ගියානේ ඉස්සරහට කියන්නේ මේ ඉන්නේ පුරා ගයි guys look at this guys අස්සර අඩෝ ඒක නම් පිස්සුවක් එනවා මෙතන guys photo ගහන්න දේශය තියන reverse turn බටේ දාන්නු කන්ද අරවලා ඒක කියන අයියෝ morning මොකක් කරි එක guys ඒ වරේ මේ බලන්නකෝ මේ හරියට වාරි වයිලා guys බටේ දඩු කාන්ද එතිගම් අනිත් වල යන්න ඕනේ නැහැ එතන ගියාම ඇති යන්න ඕනියකෝ ඒ ටික ලස්සනයි මෙච්චර මෙහෙවෙලා මේ කොහෙද අරේ පිටිව දැන් බලමු මෙතෙන් ටයිම් එක කොහොමද කියලා තේරුණා එදා වගේ කොහොමද දෙයට යන්නේ නෝ ආත්තනේ හතමාරේ දියන්න අන්න කවුද මේ සකෝ මං අන්න එතන බෝට් එක සෙට් වෙන්නේ guys මීදුමෙන් වැසි පිරෙන තේන මොකක් හරි එකක් සින්දු කියන්න බෑ හරියට සින්දු කියන්න බෑ හරි ආසාවෙන් යන ගමනක් සිරිපාද ගියා වගේම හරිම ආසාවෙන් රිවර්ස් ටර්න් එකට ආවේ. ඉතින් ඒ ආසාවත් අද හරි වැස්සද හුණගද කියලා හිතා ගන්න බෑ ඇත්තටම මාර්ම වතුරක් තියෙන්නේ අපෝ සීතලයි උලඟයි එකට එකතු වෙලා එන්නේ අමුතු මේක තමයි ඒ බල්ලෙන් තියෙන්නේ. අර මෙච්චර උලඟ යන්න බෑ. Wow.
සුපිරියක් කට්ටියට බලන්න. ගායිස් අර අතන ඔයාලට පේනවාද කනුව පේන්නේ නැහැ. ඕක අර වෙන වෙලාවට පේනවා මේ අද වීදුමේ වැහිලා. අම්මෝ උලගක් තියෙන ගායිස් අම්මෝ ඒ වයිප් එක තනිකරම පිස්සුවා. ඒක වයිප් එක ගන්න වෙලාව ඉල්ලලා බලන්න. මේක අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න ඕනේ ආප්පැටි ආයෙත් ඉන්නේ. ඔව් ඉවරි කට්ටක් කෑවා. කට්ටේ ප්‍රතිඵලය අන්තිමට පට්ට ගහගෙන යන ලයින් එකක් තියෙන්නේ. ඒක නම් පිස්සුවක් වත්. පෙරුම් පිරුවා වගේ ඉතින් ඒ ආස දැන් වලට අපි ආවා. ඇත්තටම සතුටුයි. ගයිස් පල්ලෙන් එනවා උලඟ. අරුන් ටික තමයි පල්ලෙහා. අන්න අර හරි. තව උඩට තියෙනවා. මෙහෙම දිගට තව view point තියෙනවා. අපි ඒ ටිකටත් යන්න ඕනේ අනිවාර්යෙන් බලන්න. ඔව් කන්න නැත්නම් ඉවරයි. ඇත්තටම සුපිරි. ආශාවෙන් කර තවත් බ්ලොග් එකක් වෙනවා මේක. ආයි දෙකක් නෑ.
පිරිදුම ඇඟේ වදිනවා මේ. ටිකක් කරගෙන යන්න. ලස්සන ප්ලේස් එකක් වගේ පුළුවන් වෙනවා කියන්නේ ඒක හිතා ගන්න බෑ. මම කියන්නේ කොහොමද කියලා. ඒ එන විදිහ ලංකාවේ පරිසරයේ විදිහ ඒක වෙනම එකක්. විනාඩි 10ක් තියෙනවා. මචංගේ සද්දෙට පොඩ්ඩක් අන්නේ. ඒක වෙනම එකක් අප්පා. කොහෙ ගියත් ලයිට් කනුවක් අල්ලන බුලට් එක හැම සෙට් එකකම ඉන්නවා. මේ ඉන්නේ. මේ ඉන්නේ. හැම කොහෙ ගියත් ඌ ලයිට් කනුවක් අල්ලන අර. ඔව් අද විත්තියක් අල්ලලා. බොක්කුම කියලා ඕකේ කඩන විකුල්ලාව. උතර ඉන්න බෑ කියලා ගිහිල්ලා. බයික් එකේ බීට් එකේ සද්දේ. ඔව් බා ස්ටාර්ට් කරලා දිනවා ස්ටාර්ට් කරලා. යන් ඉතින් උදේ. මේ වගේ තැනක ඉඳලා උදේ ආව වැට්ට යන්න තිබ්බනම් අම්මට දිරියනවා. මාරව කියනවානේ වාගේ තියන් ආයෙම නැහැ. යනවා යම්බා ආපු එකේ ආයෙ නෑ. guys reverse turn වල මචං ජූනි මේ කාලේ වගේ වෙන්නේ. ඒ කියන්නේ ජූනි 29 30 31 ජූලි මාසේ අගෝස්තු ඒ කාලේ වගේ වෙනකන් guys ඒ කාලේ වෙනකන් උලක තියනවා. ඒක වඩා උලක තියනවා. ඉවස්සයි අර අවුව ඇරස්සන විසියනවා. දැන් මේ හරියට උලක තියෙනවා පට්ටේ.
ගයිස් අපි පල්ලයට බැලා අර ටික්ටොක් එකේ මේ දවස්වල වයිරල් වෙන බනිස් එක බර්ගර් එක සොසේජස් දෙකක් දාලා හදන චීස් දාලා එහෙම හදන ඩබල් බර්ගර් එක අපි try කරා. ඊට පස්සේ ගයිස් අපි දැන් ටයිම් පොඩ්ඩක් තිබ්බ හින්දා පිටිවල පතන ගාවට යන්න ගියා. දැන් යනවා පල්ලයට පිටිවල පතනට. කාරණා පිටිවල පතන කියලා අන්තිමට අපි ඉස්සෙල්ලාම ගිය තැන අපි එතකොට පිටිවල පතන කියලා කවුරුත් දන්නේ නැහැ. අපි ගිහින් තියෙන්නේ නකල්ස් කඳු වැටියේ රක්ෂිත වනාන්තරයේ. ඌ ඉතින් ගිහිල්ලා බලන්න පිටිවල පතන යාර තියෙන කිලෝ ගාන්තියම නැහැ. ඊට පස්සේ බලද්දි තමයි දැක්කේ නකල්ස් රක්ෂිත වනාන්තරය කියලා. ඉතින් අර වීඩියෝ එක ඉස්සරහට මම ඒක ටිකක් කියලා දුන්නා පිටිවල පතන කියලා ඒ ටිකට සෝරි. මොකද ඒ ටික දාන්න නැතුව තමයි මේවා කරලා තියෙන්නේ. හැබැයි එතන නෙමෙයි ඇත්තටම පිටිවල පතනට කිලෝමීටර් 6ක් යන්න ඕනේ. අපි මෙතන මේ කිලෝමීටර් 2ක් වගේ පල්ලෙහාට තමයි පිටිවල පතන කියලා හිතුවේ. ඉතින් ඇත්තටම මේ පිටිවල පතන නෙමෙයි. බලන්නකො. උනාතල් වැඩි. අර ඇත වේන්නේ සතුනා මොර ගහ කන්දේ දැකිට අපි පිටිවල පතන එතනේ රිසෝට් එකත් එක්ක අවා ලස්සන්ට ලොකේෂන් එක තියෙන්නේ මෆියා එකේ සමුදීලා දැන් යනවා පිටිවල පතනට පිටිවල පතනද මන්තා ඔන්නෝම අහලා තියෙනවා අන්න එතෙන්ටත් යනවා ඒ වීව් එක නම් මරු හැබැයි ලස්සනයි මෙහෙම බලද්දි වටපිට ආවන ෂෝක් හරි මෙහෙම
ඉතින් guys එතනින් පස්සේ තමයි අපි දැනගත්තේ පිටිවල පතන තියෙන ඕහෙ නෙමෙයි තව පල්ලෙහාට යන්න ඕනේ කියලා. ඉතින් දැන් දිගට හරට ආයෙත් යන්න උනා පල්ලෙහාට පිටිවල පතන බලන්න. ඒත් කනගාටුවට මුල ගියාට පස්සේ තමයි දැනගත්තේ පිටිවල පතන 5 වෙද්දි වහනවා කියලා. අපි යද්දි 45යි 6ට වගේ ඇති. ඉතින් අවස්ථට හැරලායි එන්න උනා. පක්ෂිය එකෙක් වගේ බං ඔළුවත් පහය ගෙඩේලා පිටිවල පතරට ආව විතරයි අතනින් කිව්වා 5ට වහන්නවා කියලා. ඉතින් දැන් අපි එද්දි 6යි කරන්න දෙයක් නැහැ. ඉතින් දුකෙන් හරි පිටිවල පතනේ යන්න වෙනවා. එහෙනම් අපි ආයේ තව දවසක සෙට් වෙමු. ඉතින් මම මෙතනින් vlog එක දැන් නවත්තන්න තමයි බැලුවේ පිටිවල පතන ගාව ඉඳන්. ආයෙත් යන්න වෙන්නේ නැහැ. ඒකට අර පේන තෙක් මානේ ඉඳන් ඉන්න උනා. කරන්න දෙයක් නැහැ අතන. අපි ඒක ටයිම් එක ගාන්න අපිට දැන් 5ට ඉතින් වානවා කිව්වයි. දිවස්ටම 5ට වානවා. ඉතින් ගිහිල්ලා ඉතින් දැන් මේක ඉතින් වහලා කරන්න දෙයක් නැහැ. ඉතින් දුකෙන් හරි අපි අදට ඉතින් යනවා. දැන් මානෙත් උන්ට පල්ලෙහා කට්ටිය ඉන්නවා. සම්පූර්ණ ඉසුරු අරන් මම ඉතින් මෙතනින් යන vlog එක දැන් නවත්තනවා. කට්ටියටම බුදු සරණයි. ඉක්මනට තව vlog එකකින් යන අපි හම්බෙමු. එහෙනම් කට්ටියටම ජය වේවා. ඉතින් guys ඒ විදිහට vlog එකක් ඉවරුණා. ඊට පස්සේ ඉතින් මේ යන ගමන් ආයේ පොඩ්ඩක් යන්ති පොඩි වීඩියෝ ටිකක් දාගත්තා. ඒ ටිකත් ඉතින් ආතල් එකට අප්ලෝඩ් කරා. අර හවස් වරුවේදී
වටපිටාව පට්ට ලස්සනට තිබ්බා. ඒක නිසා ඒ ටිකත් ඉතින් වීඩියෝ ගන්න හිතුනේ. බ්ලොග් එකේ වුණාට පස්සේ අන්න දැන් රෙස්ට් එකේ ඉඳන් කියලා රසයි කාලා ඒකවලත් ඒක්ස් නෙවෙයි. අමුතුම ලස්සනක් කැලේට ආවේ. ඔය ටිකත් බලාගෙන ඉතින් අපි වොම් වෙන නාතින කට්ටිය කුසන්න ජයවේ ඉවරනකම් වීඩියෝ බලාගෙන යන්න.